මේ ලංකාවේ ප්‍රවෘත්ති පුලත් ඇහුවොත් එහෙම මත්ද්‍රව්‍ය වැටලීම්, මත්ද්‍රව්‍ය සොයා ගැනීම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය නිසා සිදුවන අපරාධ මෙවැනි දේවල් ගොඩක් වෙනවා පුංචි දුවපුතේ. හැබැයි අද කාලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් පාසල් ළමුන් යොදාගෙන ඒ මත්ද්‍රව්‍ය ඔවුන්ගේ අවශ්‍ය තැනට ප්‍රවාහනය කිරීම, ඒ වගේම අරගෙන යන්නට, ඒ වගේම තමන්ගේ කරවුම් කරන්න ලබා දෙන්නට, ඒ වගේ කටයුතු අපි විදර්ශන වගේ ප්‍රවෘත්ති වලින් අහලා තිනවා දැකලා තියෙනවා. අපි බලමු මේ වගේ පොදු විදර්ශන පාසල් ළමෙක් අතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරී තමන්ට අයත් ඒ මත්ද්‍රව්‍ය පොලිසියට සහ ආරක්ෂක අංශයන්ට දැනෙන්නට ඔවුන් හැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය තැන සංගවා තබන්නට ඔවුන් මේ වගේ පාසල් ළමයින් අද දවසේදී යොදා ගන්නවා. අපි මේ වගේ පුංචි නිදර්ශනයක් අද දවසේදී ඔබට ගෙනහැර පාලන උත්සාහ කරනවා. අපි බලමු මේ කතාව තුළ මොකක්ද සිදු වෙන්නේ කියලා. මෙන්න මේ තමයි මූලික නිදර්ශනය. ඔහුට ලබා දුන්නේ ඔහු පාසල් ළමයෙක් නිසා අපේ ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක අංශ ඕවසක් කරන්න කිව්ත් නැහැ. ඒ නිසා ඒ වගේම අපි පුංචි දුවදරුවන් අපිට රවට ගන්නත් පුළුවන්. ඔවුන් ඒ වගේ පුංචි උපක්‍රම යොදනවා. හැබැයි මෙය අපේ ආරක්ෂක අංශයන්ගේ ඇසට බුද්ධි අංශයන්ට තාමත්ම ඉක්මන තොරතුරු ගලන් එනවා මේ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව. හැබැයි මේ පිළිබඳව නිලධාරීන් කොටසක් ඉතාමත්ම සූක්ෂමවරින් ඔවුන් අහගන්න ඔවුන්ට පරිණයක් හම්බ වෙනවා ආරක්ෂක අංශයන්ට යම්කිසි තැනක මත්ද්‍රව්‍ය සහිත පාර්සලයක් තිබෙනවා කියලා ඔවුන්ට බුද්ධි තොරතුරු බලන්න ලැබෙනවා. අපි බලමු මේ බුද්ධි තොරතුරු ඔවුන්ට ලැබුණට පස්සේ මේ පාර්සලය හොයාගන්නට අපි ගුවන් හමුදාව තුල ඒ වගේම අනිකුත් හමුදාවල ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය තුල මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට අනියුක්ත සේවය කරන සුළුකින් පිරිසක් ඉන්නවා. පුහුණුව ලත් සුළුකින් පිරිසක්. අපි බලමු කොහොමද ඔවුන්ට ඒ ලබා දුන්නා වූ තොරතුරු මත ඔවුන් ගිහිල්ලා ඒ සගවපු තැන සූක්ෂම ආයුර්ව පරීක්ෂාවක් ලක් කරලා ඒ තිබෙන්නා වූ මත්ද්‍රව්‍ය හෝ සහිත යමක් ඔවුන් සොයාගන්න. අපි පුංචි විදර්ශන වගේක් තමයි මේකට කරලා දෙන්නේ. අපිට පේනවා ස්පෝර්ට් යාළුවා 77A සියල්ල පරීක්ෂාවක් ලක් කිරීමේ අනතුරුව ඔහුට යම්කිසි බුදු තොරතුරක් ලැබෙන්නේ නැති. මෙන්න එක් තැනක එක් සංඥාවක් ලබා දෙනවා. ඔබට පේනවා ඇති ඔහුගේ අත් දෙක උඩට උසවලා මෙතන යම්කිසි දෙයක් තිබෙනවා කියලා ඒ හසුරුවන සම්පත් මාමට ලබා දෙනවා. අපි බලමු ඔහු ගියේ ලබා දුන්න තැන